ආයිබෝවන් අපි අද කතා කරනවා 6 ශ්‍රේණියේ 3 වන පාඩමේ පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම පාඩමේ දෙවැනි කොටස. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාවකින් ඊට වඩා කුඩා පූර්ණ සංඛ්‍යාවක් අඩු කිරීම. දැන් බලන්න මෙතන තියෙනවා දැල් වූ පහන් 25ක්. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25. එහෙනම් දැල් වූ පහන් 25ක් තියෙනවා. ඒකෙන් 12ක් නිවිලා යනවා. මේ 1 2 3 4 5 6 7 8 9 10 11 12. එහෙනම් පහන් 25ක් තිබුණා දැල් වෙලා 12ක් නිවිලා ගියා. දැන් අපි බලමු ඉතුරු පහන් සංඛ්‍යාව කීයද කියලා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13. එහෙමනම් දැන් දැල් වෙන පහන් ඉතිරි වෙලා තියෙනවා 13ක්. 25න් 12ක් අඩු කරාම එහෙනම් අපි බලමු පිළිතුර ලැබෙන්න ඕනි 13ක්. කොහොමද ලැබෙන්නේ? 5න් 2ක් අඩු කරාම 3යි. 2න් 1ක් අඩු කරාම 1යි. එහෙනම් 25න් 12ක් අඩු කරාම අපිට පිළිතුර 13ක් ලැබෙනවා. 5න් 2ක් අඩු කරාම 3යි. 2න් 1ක් අඩු කරාම 1යි. ඊගාව ගන්න බලන්න 96න් 24ක් අඩු කරන්න තියෙන්නේ. 6න් 4ක් අඩු කරාම 2යි. 9න් 2ක් අඩු කරාම 7යි. 28 වෙනි ගාන 78න් 20ක් අඩු කරන්න තියෙන්නේ. 8න් බිංදුවක් අඩු කරාම 8යි. 7න් 2ක් අඩු කරාම 5යි. එහෙනම් අපිට පිළිතුර ලැබෙනවා 58යි කියලා. බලන්න මේ ගාන 55න් 38ක් අඩු කරන්න තියෙන්නේ. එහෙනම් අපි බලමු. 5න් 8ක් අඩු කරන්න පුළුවන්ද? බෑ. අපි මේ පැත්තෙන් එකක් ඉල්ල ගන්නවා. එකක් ඉල්ල ගන්නවා කියන්නේ මෙතන තියෙන දස ස්ථානය නිසා අපිට ලැබෙන්නේ 10ක්. එතකොට අපි මේ පැත්තෙන් 10ක් ඉල්ල ගන්නවා. මෙතන 5ක් තියෙනවා. එහෙනම් දැන් අපි ගාව තියෙනවා 15ක්. දැන් අපිට 15න් 8ක් අඩු කරන්න පුළුවන්. 15න් 8ක් අඩු කරාම පිළිතුර ලැබෙනවා 7යි. දැන් මෙතනින් එකක් මෙහෙට දුන්නා. එහෙනම් මෙතන ඉතුරු වෙලා තියෙන්නේ 4යි. 4න් 3ක් 1යි. එහෙනම් 55න් 38ක් අඩු කරාම පිළිතුර ලැබෙනවා 17යි කියලා. තව ගානක් බලමු 87න් 59ක් අඩු කරන්නයි තියෙන්නේ. මේකෙත් 7න් 9ක් අඩු කරන්න බෑ. අපි එකක් ඉල්ල ගන්නවා. එතකොට 17 වෙනවා. 17න් 9ක් අඩු කරන්න පුළුවන්. 17න් 9ක් අඩු කරාම පිළිතුර 8යි. දැන් මෙතන ඉතුරු වෙලා තියෙන්නේ මේ පැත්ත ටිකක් දුන්නානේ. මෙතන ඉතුරු වෙලා තියෙන්නේ 7යි. එහෙනම් 7න් 5ක් අඩු කරාම 2යි. එහෙනම් පිළිතුර ලැබෙනවා 28යි කියලා. 30න් 24ක් අඩු කරන්න තියෙන්නේ. බිංදුවෙන් 4ක් අඩු කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපි මේ පැත්තෙන් එකක් ඉල්ල ගන්නවා. එතකොට මෙතන හැදෙනවා 10ක්. එකක් ඉල්ල ගන්නවා කියන්නේ කොහොමද 10ක් ලැබෙන්නේ? මෙතන බිංදුවයිනේ තිබ්බේ. එහෙනම් 10යි. 10න් 4ක් අඩු කරා 10න් 4ක් අඩු කරාම පිළිතුර ලැබෙනවා 6යි කියලා. දැන් මෙතනින් මේ පැත්තට එකක් දුන්නා. එහෙම නිසා මෙතන තියෙන්නේ 2යි. 2න් 2ක් බිංදුවයි. එහෙනම් පිළිතුර ලැබෙන්නේ අපිට 6යි කියලා. ඊගාව ගාන 529න් අඩු කරන්න තියෙනවා 236ක්. 9න් 6ක් අඩු කරන්න පුළුවන් 3යි. 2න් 3ක් අඩු කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපි එහා පැත්තෙන් එකක් ඉල්ල ගන්න ඕනි. මෙතන 2 තිබුණා. එහෙනම් 12න් 3ක් අපිට අඩු කරන්න පුළුවන්. 12න් 3ක් අඩු කරාම පිළිතුර ලැබෙනවා 9යි කියලා. දැන් එහෙනම් මෙතන තියෙන්නේ 4යි. 4න් 2ක් අඩු කරාම පිළිතුර ලැබෙනවා 2යි කියලා. ඊගාව ගන්න බලමු 737න් 154ක් අඩු කරන්න තියෙන්නේ. 7න් 4ක් අපිට අඩු කරන්න පුළුවන් 3යි. 3න් 5ක් අඩු කරන්න බැහැ. එම නිසා මේ පැත්තෙන් එකක් ගන්නවා. මෙතන තියෙනවා 3. එහෙනම් 13යි. 13න් 5ක් අඩු කරාම 8යි. දැන් මේ පැත්තේ 6යි ඉතුරු වෙලා තියෙන්නේ. එකක් මේ පැත්තට දුන්නානේ. එහෙනම් 6න් එකක් අඩු කරාම 5යි. එහෙනම් පිළිතුර ලැබෙනවා 583යි කියලා.
බලන්න දැන් මේ ගණන් අපි අඩු කරමු. 5න් 3ක් අඩු කරාම 2යි. 6න් 2ක් අඩු කරාම 4යි. එහෙනම් 42යි. ඊගාව ගාන 376න් 150ක් අඩු කරන්න. 6න් බිංදුවක් 6යි. 7න් 5ක් 2යි. 3න් 1ක් 2යි. එහෙනම් 226යි. අපි ඊගාව ගාන බලමු. 3278න් 1589ක් අඩු කරන්න තියෙන්නේ. මෙතන 8න් 9ක් අඩු කරන්න බෑ. එහෙනම් මේ පැත්තෙන් එකක් ගන්නවා. එතකොට 18යි. 18න් 9ක් අඩු කරාම පිළිතුර ලැබෙනවා 9යි. දැන් මෙතන තියෙන්නේ 6යි. 6න් 8ක් අඩු කරන්න බෑ. අපි මේ පැත්තෙන් එකක් ගන්නවා. මේ පැත්තේ එකක් අඩු කරාම ගත්තාම 16යි. 16න් 8ක් අඩු කරාම 8යි. දැන් මෙතන තියෙන්නේ 1යි. 1න් 5ක් අඩු කරන්න බෑ. මේ පැත්තෙන් එකක් ගන්නවා. එතකොට 11යි. 11න් 5ක් අඩු කරාම 6යි. දැන් මෙතන තියෙන්නේ 2යි. 2න් එකක් අඩු කරාම 1යි. එහෙනම් 1689යි කියලා පිළිතුර ලැබෙනවා. ඊගාව ගාන 560න් 157ක් අඩු කරන්න තියෙන්නේ. බිංදුවෙන් 7ක් අඩු කරන්න බෑ. එහෙනම් මෙතනින් ගන්නවා එකක්. එතකොට 10න් 7ක් අඩු කරන්න තියෙන්නේ. 10න් 7ක් 3යි. මෙතන පහේ ඉලක්කම ඉතුරු වෙලා තියෙන්නේ. 5න් 5ක් එහෙනම් බිංදුවයි. 5න් එකක් 4යි. එහෙනම් 403 කියලා පිළිතුර ලැබෙනවා. ඊගාව ගාන 740න් 253ක් අඩු කරන්න තියෙන්නේ. බිංදුවෙන් 3ක් අඩු කරන්න බෑ. මේ පැත්තෙන් එකක් ගත්තාම 10යි. 10න් 3ක් අඩු කරාම 7යි. දැන් මෙතන ඉතිරි වෙලා තියෙන්නේ 3. 3න් 5ක් අඩු කරන්න බෑ. ඒ නිසා අපි මේ පැත්තෙන් එකක් ගන්නවා. දැන් මෙතන 13 වෙනවා. 13න් 5ක් අඩු කරාම 8යි. දැන් මෙතන ඉතිරි වෙලා තියෙන්නේ මේ පැත්තට එකක් දුන්නානේ. මෙතන ඉතිරි වෙලා තියෙන්නේ 6. 6න් 2ක් අඩු කරාම 4යි. එහෙනම් පිළිතුර ලැබෙනවා 487යි කියලා. ඊගාව ගාන 431න් 58ක් අඩු කරන්න තියෙන්නේ. 1න් 8ක් අඩු කරන්න බෑ. ඒ නිසා අපි මේ පැත්තෙන් එකක් ගන්නවා. එතකොට 11 වෙනවා. 11න් 8ක් අඩු කරාම 3යි. දැන් මෙතන ඉතුරු වෙලා තියෙන්නේ 2. එතකොට 2න් 5ක් අඩු කරන්න බෑ. අපි මේ පැත්තෙන් එකක් ගන්නවා. එතකොට 12 වෙනවා. 12න් 5ක් අඩු කරාම 7යි. මෙතන 4න් එකක් දුන්නානේ. එහෙනම් පිළිතුර ලැබෙනවා 373යි කියලා. 708න් 546ක් අඩු කරන්න තියෙන්නේ. 8න් 6ක් අඩු කරාම 2යි. බිංදුවෙන් 4ක් අඩු කරන්න බෑ. ඒ නිසා මේ පැත්තෙන් එකක් ගන්නවා. එහෙනම් 10න් 4ක් අඩු කරන්න පුළුවන්. 10න් 4ක් 6යි. දැන් මෙතන ඉතිරි වෙලා තියෙන්නේ 6. මෙතන ඉතිරි වෙලා තියෙන්නේ 6. එහෙනම් 6න් 5ක් 1යි. එහෙනම් පිළිතුර ලැබෙනවා 162යි කියලා. බලන්න ඊගාව ගන්න 800න් 290ක් අඩු කරන්න තියෙන්නේ. බිංදුවෙන් බිංදුවක් අඩු කරාම බිංදුවයි. මෙතන බිංදුවෙන් 9ක් අඩු කරන්න බෑ. එහෙනම් 10න් 9ක් අඩු කරාම 1යි. මෙතන දැන් 7යි ඉතුරු වෙලා තියෙන්නේ. 7න් 2ක් එහෙනම් 5යි. පිළිතුර ලැබෙනවා 510යි කියලා. ඊගාව ගන්න බලමු 9345න් 3211ක් අඩු කරන්නයි තියෙන්නේ. 5න් එකක් 4යි. 4න් එකක් 3යි. 3න් දෙකක් 1යි. 9න් 3ක් 6යි. එන එක ලේසි ගානක්. ඊගාව ගාන 3248න් 1758ක් අඩු කරන්නයි තියෙන්නේ. 8න් 8ක් බිංදුවයි. 4න් 5ක් අඩු කරන්න බෑ. එහෙනම් අපි මේ පැත්තේ එකක් ගත්තාම 14යි. 14න් 5ක් අඩු කරාම 9යි. දැන් මෙතන එක තියෙන්නේ. එහෙනම් මේ 1න් 7ක් අඩු කරන්න බෑ. මේ පැත්තෙන් එකක් ගත්තාම 11යි. 11න් 7ක් අඩු කරාම 4යි. මෙතන දැන් තියෙන්නේ. මෙතන දැන් 8න් එකක් දුන්නානේ. එහෙනම් මෙතන තියෙන දැන් 7යි. 7න් එකක් අඩු කරාම 6යි. එහෙනම් පිළිතුර ලැබෙනවා 6490යි කියලා. 2003න් 1200ක්. 3න් බිංදුවක් අඩු කරාම 3යි. බිංදුවෙන් බිංදුවක් අඩු කරාම බිංදුවයි. බිංදුවෙන් දෙකක් අඩු කරන්න බෑ. මේ පැත්තෙන් එකක් ගන්නවා. 10න් දෙකක් අඩු කරාම 8යි. මෙතන එකෙන් එකක් අඩු කරාම බිංදුවයි. ඒ කියන්නේ 803යි උත්තරේ.
45 6000න් 1324ක් අඩු කරන්න තියෙන්නේ. මෙතන බිංදුවෙන් 4ක් බෑ. මේ පැත්තෙන් මෙහෙම අරගෙන යනවා. එහෙනම් 10න් 4ක් 6යි. දැන් මෙතනට 10ක් ලැබුණා. හැබැයි මෙතන ටිකක් දුන්නානේ. එහෙනම් මෙතන තියෙන දැන් 9යි. 9න් 2ක් 7යි. මෙතනත් තියෙන්නේ 9යි. 9න් 3ක් 6යි. මෙතන දැන් තියෙන්නේ 5යි. 5න් 1ක් අඩු කරාම 4යි. එහෙනම් පිළිතුර ලැබෙනවා අපිට 4676යි කියලා. බලන්න මේ ගාන තෙල් ලීටර 2500කින් ලීටර 975ක් ප්‍රයෝජනයට ගත් පසු ඉතිරි තෙල් ප්‍රමාණය කොපමණද? තිබූ තෙල් ප්‍රමාණය ලීටර 2500යි. ප්‍රයෝජනයට ගත් තෙල් ප්‍රමාණය ලීටර 975යි. එහෙනම් අපිට කරන්න තියෙන්නේ 2500න් 975ක් අඩු කරන්න ඕනි. ඉතිරි තෙල් ප්‍රමාණය හොයන්න. එහෙනම් බිංදුවෙන් 5ක් අඩු කරන්න බෑ. මේ පැත්තෙන් ගත්ත 10න් 5ක් 5යි. මෙතන 9යි 9න් 7ක් 2යි. මෙතන තියෙන්නේ 4යි. 4න් 9ක් අඩු කරන්න බෑ. 14න් 9ක් අඩු කරාම 5යි. දැන් මෙතන ඉතිරි වෙනවා 1ක්. එහෙනම් 1525යි. එහෙනම් ලීටර 1525ක් කියලා පිළිතුර ලැබෙනවා. දල්වා තිබූ පහන් ප්‍රමාණය 2425කි. නිවි ගිය පහන් ප්‍රමාණය 765කි. තව දුරටත් දැල්වෙන පහන් ප්‍රමාණය කොපමණද? එහෙනම් අපි බලමු දල්වා තිබූ පහන් ප්‍රමාණය 2425යි. නිවි ගිය පහන් ප්‍රමාණය 765යි. එහෙනම් අපි තව දුරටත් දැල්වෙන පහන් ප්‍රමාණය හොයන්න 2425න් 765ක් අඩු කරනවා. 5න් 5ක් බිංදුවයි. 2කින් 6ක් අඩු කරන්න බෑ. එහෙනම් මේ පැත්තෙන් එකක් ගත්තාම 12යි. 12න් 6ක් අඩු කරාම 6යි. මෙතන තියෙන්නේ 3යි. 3න් 7ක් අඩු කරන්න බෑ. එහෙනම් මේ පැත්තෙන් එකක් ගත්තොත් 13යි. 13න් 7ක් අඩු කරාම 6යි. මෙතන එකක් ඉතිරි වෙලා තියෙනවා. ඒක මෙතනට ලියනවා. එහෙනම් 1660 ලෙස පිළිතුර ලැබෙනවා. ඊගව ගාන ළමුන් 1400කින් පිරිමි ළමුන් 475ක් සිටියේ නම් එහි සිටි ගැහැණු ළමුන් ගණන කොපමණද? මුළු ළමුන් ගණන 1400යි. පිරිමි ළමුන් ගණන 475යි. එහෙනම් ගැහැණු ළමුන් ගණන බලන්න අපි 1400න් 475ක් අඩු කරන්න ඕනි. එහෙනම් ගැහැණු ළමුන් ගණන එනවා බිංදුවෙන් 5ක් අඩු කරන්න බෑ. මේ පැත්තේ එකක් ගත්තාම 10යි. 10න් 5ක් 5යි. දැන් මෙතනින් එකක් දුන්නානේ. දැන් මෙතන තියෙන්නේ 9යි. 9න් 7ක් 2යි. දැන් මේ පැත්තට දීපු නිසා මෙතන තියෙන්නේ 3යි. 3න් 4ක් අඩු කරන්න බෑ. 13න් 4ක් අඩු කරාම උත්තරේ 9යි. එහෙනම් පිළිතුර ලැබෙන ඕගලන්ට 925 විදිහට. ඕගලන්ට මේ ඉගෙනගත්තු කොටසෙන් 3 2 අභ්‍යාසය කරන්න පුළුවන්. අපි 3 2 අභ්‍යාසයේ පිළිතුරුත් සමග හමු වෙමු.